සුබ දවසක්. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. මම අද නැකතට මේ නීල් මහත්මයාගේ මේ වගා කරන ගොවිපොලේ දීර්ඝ කාලයක් ඔයාලට භුක්ති විඳින්න වටිනා ගස් කීපයක් හදුනා. ඒ අතරින් මම තීරණය කරා මේ ගහක් කොළක් ඇයි අපි හදන්නේ? මොකටද අපි මේවා සංවර්ධනය කරන්නේ? මේවා අපිටම අනුභව කරන්න, අපිට ගෙනියන්න, මේවා ආදායම් ගන්න නෙමෙයි. ඉදිරි පරම්පරාවට එක ඊළඟට තමයි මේ අපි සබහාදහමෙන් අපිට තියෙන වරප්‍රසාද. අපි මේ සබහාදහම නැත්තම් මේ ගහකොළ නැත්තම් අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඒක නිසා මම කරුණාවෙන් ආරාධනා කරන මේ රටේ ඉන්න දානපති ඒ වගේම ඉඩකඩම් තියන අයට ගොවි මහත්තුරුන්ට මේ අපේ නීල් මහත්මයා වගේ පරිත්‍යාග කරලා මේ රටේ නිකන් පුරන් වෙලා තියෙන කුමුරු ඒ වගේම පුරන් වෙලා තියෙන කැලෑ වැහිදලා තියෙන ගොඩ බිම් සංවර්ධනය කරන්න සිත් පහළ වේවා. ඕන තරම් මේ රටේ ඉන්න ගොවිතැන් කරන්න ඊළඟට දැන් මේක දැකලා හැම මට එහෙම කතා කරන්න එපා මේ ඉඩකඩම් දෙන්න ගොවිතැන් කරන්න මම මෙතනින් එහා කරන්නේ නැහැ බලාපොරොත්තු වෙන්නත් එපා. ඉතින් මේ මට වසර ගානක ඉඳලා කියනවා මේක මෙහෙමයි කියලා මේක අනන්තරයක් වගේ කැලේ තිබුණ යාලා දැක්කා. ඉතින් අපි බලමු ඉස්සරහට අධීරෙන් අධීර මේ රට මේ භූමිය කොයි තත්ත්වයට අපිට ගන්න පුළුවන්ද කියලා. ඒ ගන්නේ මටවත් මෙතුමටවත් මේවා භුක්ති විඳින්න නෙමෙයි. අපි මේ සබහාදහමට මේ මහ පොළොවට අපි ණයයි. මේ මහ පොළොවේ ණය ගෙවන්න නම් අපි මේ මහ පොළොවේ ගස් කොළන් හදලා මේ මහ පොළොව සක්‍රිය කරන්න. සංවර්ධනය කරන්න. ඒක තමයි අපේ ආදි මුතුන් මිත්තන් කිව්වේ ගහකොළ එක්කලා ගොවි මහත්තුරු ඉන්න කියලා. වෙනදට වැඩිය මට ගොඩාක් අද සතුටුයි. මං හිතුවේවත් නෑ මේ වගේ ලොකු භූමියක් මට මිහි පිටේ ඉඳද්දි වගා කරන්න හම්බ වෙයි කියලා. මං හිතනවා මගේ ආදරණීය ගොවි මහත්තුරුන්ට මේ මං වගේ මහන්සි වෙලා ලස්සන ගොවිපළවල් හදන්න ඒ සඳහා සියලුම දෙනාට ආරාධනා කරමින් මං ඉතාම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ බෙලිපැලේ අපේ එහෙනම් මෙන්න අපි ඉදිරි පරම්පරාවට තමයි මේවා හදන්නේ. අපේ මහත්තයාට ඉතින් මොකද මේ ගැන කියන්න හිතෙන්නේ මේ භූමිය ගැන? භූමිය තිබුණාට ඉතින් කොච්චර වටිනවද? දැන් ලස්සනයි. ඔව්. වගා කරනකොට හරි ආසයි නේද? මේක මෙතුමාටත් හරි ආසාවක් තිබ්බා මේක වගා කරලා බලන්න. මොකද භූමියකට ඇවිල්ලා බලන්න තරම් අපි පිනක් කරලා තියෙන්න ඕනේ. ඒකින්ද මම හිතනවා මේ මහත්මයාත් ඒ පින කරලා තියෙනවා. ඒ වගේම එතුමාටත් මටත් මේක ලස්සනට බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. බොහොමත් ස්තුතියි එහෙනම්. ඊළඟ සැරේට